දෙනාටම දළදා සමිඳු පිහිටයි. යමංකෝ අපි අද මේ කොහෙද යන්න හදන්නේ කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක එකතු වෙන්න. අපි කැමති අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි එකමාරට තමයි බස් එකෙන් කඩු ගන්න පිටත් උනේ. අපේ පවුලේ 12 දෙනෙක් මේ ගමනට සම්බන්ධ වුණා. අපි මේ යන්නේ වැවරම්මේ පොලිමේ කෙළවර හොයාගෙන. අපි 18 වෙනිදා තමයි පොලිමට එකතු වෙන්න මේ ආවේ. කියන්නේ දෙවෙනි දවසේ දළදා වන්දනා කරගැනීමේ බලාපොරොත්තුවෙන්. පළවෙනි දවසේ දළදා වැඳගත්තු අපේ යාළුවෙක් කිව්වා වැවරම්මේ පොලිමට එකතු වෙන්න. මොකද එතන වැවරම්මේ හුලඟත් එක්ක ටිකක් අපහසුතාවය නැති වෙනවා කියලා. ඒ නිසා අපි වැවරම්මේ පොලිමේ කෙළවර හොයාගෙන තමයි මේ යන්නේ. අපි කිලෝමීටර් 2ක් විතර දුර පයින් ඇවිදගෙන ඇවිල්ලා වැවරම්මේ පොලිමට එකතු වුණා රතු බෝක්කුව ගාවින්. අපි එතනට ගිය වෙලාවෙ ඉඳන් පොලිම ඉක්මනින්ම ඉස්සරහට ගියා. අපි හිතුවේ ගියපු එකේට එදාම අපිට දළදා වැඳලා එන්නත් පුළුවන් වෙයි කියලා. හරියටම 5මාරට පැයකට කලින්, ඒ කියන්නේ 4මාරට විතර පොලිම නතර වුණා. පොඩ්ඩක්වත් ඉස්සරහට ගියේ නෑ. ඊට පස්සේ හැමෝම හිතුවා අද දවසට දළදා ප්‍රදර්ශනය අවසానයි කියලා. ඒ නිසා හැමෝම එතන ඉඳ හදාගෙන ඉඳගත්තා. ඉඩ හදාගෙන ඉඳගත්තා කිව්වට ඇත්තටම ඉඩක් තිබුණේ නැහැ ලොකුවට. අපි කීප දෙනෙක් හට් එක ඇතුලේ හිටියා. අනිත් අය වැව් බැම්මේ වාඩි වෙලා හිටියා. අපි ඉතින් නුවර වැවේ ලස්සන බලන ගමන් රාත්‍රියක් ගත කරන්න සූදානම් වුණේ මෙන්න මෙහෙම. ඒ වෙලාවෙම අපිට කඩලා දන්සලකුත් හම්බුණා. ඒ වෙලාවේ එක මිනිසුන්ට ගොඩක් වටිනවා. පොලිමේ ගොඩක් දුර ඇවිදගෙන ඇවිල්ලා බඩගින්නේ මහන්සි හිටපු වෙලාවක් නිසා මේ පාන්දර එකට විතර ඇති. ඒ වෙලාව වෙනකොටත් ගොඩක් මිනිස්සු දන්ත ධාතුන් වහන්සේ වැඳ ගන්න පොලිමට එකතු වෙමින් හිටියා. ඒ වෙලාවේ ගොඩක් රාත්‍රී වුණත් මිනිස්සුන්ට ඒක රාත්‍රියක් කියලා ගාණක්වත් තිබුණේ නැහැ. ගොඩක් අය නිදි වර්ජිතව තමයි ඒ දවස ගත කරේ. මගේ ජීවිතේ මේ වගේ අත්දැකීමක් ලැබුව පළවෙනි දවස අද. මේවක් ඉස්සරහා රාත්‍රියක් ගත කරන එක. වෙලාව පාන්දර 3:33. තාම අපි නිදි නැහැ. ඒ වෙලාවේ ජංගම බුදු බැතිගී රථයකුත් ගමන් කරා. අපි ඉතින් ඒ දවස ගත කරේ කොහොමද කියන එකත් මට හරියට දැන් මතක නැහැ. අපි එක එක දේවල් කරා ඒ රාත්‍රිය ගත කරන්න. සමහර වෙලාවට ටිකක් නිදාගත්තකොට හාන්සි වෙලා තමයි හිටියේ. මොකද එතන නිදාගත්තොත් ඊළඟ දවසේ වැවෙන් තමයි හොයාගන්න වෙන්නේ. මොකද පල්ලම නිසා ලිස්සල යනවා. ඒ නිසා නිින්ද ගියේ නැහැ. ඇත්තටම මාර ලස්සනයි උදේ වෙද්දි ටික ටික ඒ එළිය වැටෙද්දී වැවට මාරම ලස්සනක් තිබුණා. ඒ අත්දැකීම ලබාගත් එක ගැන මටම ස්තුතිවන්ත වෙනවා. මොකද කවදාවත් ලබාගත නැති අත්දැකීමක් ඒක. අපි ඉතින් සුපුරුදු පරිදි දෙවෙනි දවසෙත් ගමන ආරම්භ කරා. උදේ 8 විතර වෙද්දී පොලිම චුට්ටක් ඉස්සරහට යන්න ගත්තා. දෙවෙනි දවසේ දළදා ප්‍රදර්ශනය ආරම්භ කරන්න ටිකක් පරක් වුණා. එකෙන් පස්සේ විතර තමයි පොලිම ගමන් කරේ. ඒක ඊටාම අසීරු ගමන් කිරීමක් වුණා. ඊට පස්සේ අපිට දෙවෙනි දවසෙත් වැඳ ගන්න උනේ නැහැ. ළඟටම ගිහිල්ලා නතර වුණා. පිරිමියාට නම් වැඳ ගන්න තිබුණා මුලින්. මොකද පිරිමි අය අඩුයි, ගෑනු අය ගොඩක් වැඩි. චෙක් පොයින්ට්ස් 3ක් තිබුණා. 3ට එකක් වගේ තමයි පිරිමි අය ඉඳලා තිබුණේ. ඒත් එයාලා අපි නැතුව ගියේ නැහැ. ඊට පහුවෙනිදා ඉතින් වැඳ ගන්න අපි පෙරම් පුරාගෙන ඉස්සරහටම වෙලා හිටියා. අපි දෙවෙනි දවසේ උදේටවත් දවල්ටවත් කාලා හිටියේ නෑ. ගොඩක් බඩගිනි හිටියේ. රෑ අපි දන්න කෙනෙක් කෑම ගෙනල්ලා දුන්නා. රෑ නිින්දත් ගියා. මොකද පළවෙනි දවසේ නිදි මරලා හින්දපු හින්දා. අපි ඉතින් උදේ පාන්දර මූණ හොදන් ඉද්දි පොඩි කඩයක් තිබිලා ඒකෙන් කෝපි එකකුත් බීලා මේ තුන්වෙනි දවසේ උදේ පාන්දරම දළදා වැඳ ගන්න ලෑස්ති වෙලා හිටියා. ඒත් ඉතින් උදේ පාන්දරම අපිට දළදා වැඳ ගන්න බැහැනේ. 12ටනේ පෙන්නන්නේ. ඒ නිසා අපි 12 වෙනකන් ඉතින් නොයවසෙල්ලෙන් බලන් හිටියා. මොකද අපි අද දන්නවා අද අපිට මුලින්ම වගේ දළදා වැඳ ගන්න පුළුවන් වෙයි කියලා. දළදා ප්‍රදර්ශනය ආරම්භ කරන තෙක් බෞද්ධ කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශයෙන් චිත්‍ර තරඟයක් සංවිධානය කරලා තිබුණා.
ඒකට ඉතින් අපේ මල්ලිත් සහභාගී වුණා. ඒකෙන් සිරිත් මල්දම පොතක් සහ සහතික පත්‍රයක් ලබා දුන්න සහභාගී වෙච්ච හැම ළමයෙක්ටම 18ට ළමයින්ට තමයි තරඟය පැවැත්වුණේ. මමත් ආසාවෙන් හිටියේ යන්න. ඒත් ඉතින් යන්න බෑනේ 18ට වඩා වැඩියිනේ. ඒ නිසා ඉතින් බලාගෙන හිටියා. ඔන්න ඉතින් ටිකෙන් ටික 12ටත් කිට්ටු වුණා. පොලිසිය ඇවිල්ලා පෝලිං 3කට හදලා පිළිවෙලකට පෝලිං ගස්සලා අපිව යවන්න සූදානම් කරා. මේ අවස්ථාවේදී හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. මොකද දවස් 2ක අවසාන ප්‍රතිඵලය, දවස් 2ක කැපවීමේ අවසාන ප්‍රතිඵලයට ළඟා වෙලා ඉන්නවා. අපි අවසාන වශයෙන් දදුදාතුන් වහන්සේ වැඳගන්න යනවා කියන හැඟීම හිතට ආවා. ඉතින් මෙතනින් පස්සේ වීඩියෝ කරන්න දුරකථන පාවිච්චි කරන්න දෙන්නේ නැති නිසා වීඩියෝ කරගත්තේ නැහැ මොකුත්. දන්නේම නැතුව ඉතින් මේ වීඩියෝ එකේ අවසානයටත් ළඟා වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේක දැකලා මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේක ඇත්තටම මාර අත්දැකීමක්, මගේ ජීවිතේ ප්‍රථම අත්දැකීම. මම කලින් දදුදාතුන් වහන්සේ වන්දනාමාන කරගෙන නැහැ. මේ පළවෙනි පාර ඇත්තටම ගොඩක් සතුටුයි. ඒක කටුක අත්දැකීමක් වුණත් ඇත්තටම අවසානය ගොඩක් සතුටුදායකයි. අදට මම මේ වීඩියෝ එක අවසන් කරන්න තමයි යන්නේ. මේ වීඩියෝ එක අවසන් වෙන තෙක් නරඹපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමෝටම දළදා සමුද පිහිටයි.